මොකද වෙන්නේ කොළඹ වෙකටු පදන මේ වාට්ටුවට සෙලන මිසි එනවා හයට බෙහෙත් දෙනවා ඇවිත් පිටට මුලින්ම Hello guys, nice to meet you. Welcome to my YouTube channel. ඔන්න ඉතින් අද අපි thumbnail එකේ දැක්කා වගේ පොඩි laptop එකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක නිකන් බලන්නේ. මොකද්ද මහත්තයෝ? නිකන් තියෙන subscribe button එකේ බෝ කියලා එන ගහන්නේ. ඉන්න ඔබලා දාන්න. ඉතින් ඔයාට මේකට ඕනේ නෝ Raspberry Pi 3 board එකක්. ඉතින් මේ price එක බැලුවොත් 20500ට 19000ට වගේ ගණන් වලට තමයි price එක යන්නේ. ඔයාට මේක second hand price එකට ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ඕනේ නම් mini bluetooth keyboard එකකුයි mouse එකකුයි. ඒකේ price එක බැලුවොත් 4500 වගේ අඩුවට ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ නම් power bank එකක්. ඉතින් මේ image එකේ type එකේ power bank එකක් තමයි ඔයා ගන්න ඕනේ. ඉතින් මේකේ price එක ඇවිල්ලා 3000 ගණන් තමයි යන්නේ. ඊට පස්සේ අපිට ඕනේ නෝ අඟල් 7 display එකකුයි connect එකකුයි. මේකේ price එක අපිට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අපිට ඕනේ switch එක. switch එක නම් රුපියල් 50ක් විතර තමයි වෙන්නේ. ඊට පස්සේ මේ image එකේ පේන විදිහේ 16GB SD card එක ගන්න ඕනේ. ඒකේ price එක 1000 ගණන් වල වගේ තමයි යන්නේ. හරි guys, අපි දැන් යන් අපේ laptop එක හදන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ Raspberry board එකේ යට තියෙන මේ රවුන්ඩ් කරලා තියෙන පෝට් එකට ඔයාගේ SD card එක හරි විදිහට දාගන්න එක. ඊට පස්සේ ඔයා power bank එක අරගෙන ඒක pin එක ගලවන්න. pin එක ගලවනකොට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ රතු පාටින් තියෙන ධනාග්‍රේ කළු පාටින් තියෙන ඍණාග්‍රේ. ඔයා මේ දෙකට වාර්ධයක් අය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේල් USB pin එකක් ඕනේ. ඒකයි තව switch එකයි ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක හමුනන්න. ඊට පස්සේ ආයෙ පීන වහන්න. හරි. ඊට පස්සේ ඒක වහලා මෙන්න විදිහට ගන්න. ඊට පස්සේ ආයෙ ඩිස්ප්ලේ එකේ මේ විදිහට වටේට ගම් ගාගෙන කාඩ්බෝඩ් කෑල්ලක් තියන්න ඕනේ. මේක තියන්නේ ලස්සනට. හරිද? ඊට පස්සේ මේ පෙට්ටියට ගම් ගාලා ඩිස්ප්ලේ එක අපි තියලා අලව ගන්න ඕනේ. ඊට පස්සේ Raspberry board එකත් මෙහෙම තියලා display එකේ connect එක මෙහෙම high කරගන්න ඕනේ. ඒක high කරන හැටි මම පෙන්නන්නම්. ඔයාට පේනවා ඇති connector එකේ හිල් ටික. අන්න හිල් ටික ගාන්ට මෙන්න විදිහට Raspberry board එකේ කෝරු ටිකට set කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට glue gun ටිකක් දාන්න. තව දෙයක් කියන්න ඕනේ, ඔයා මේ port එකේ ගාන්ට හිල් හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ power bank එක අරගෙන මෙතනින් තියන්න. ඊට පස්සේ switch එක දාන්න හිලක් කරලා switch එක පිටිපස්සෙන් high කරන්න. ඊට පස්සේ mail USB pin එක මෙන්න මෙතෙන්ට high කරගන්න. හරි. දැන් ඔක්කොම හරි. ඊට පස්සේ display එකේ කහ පාට කෑල්ල මේ connect එකේ මෙතෙන්ට high කරගන්න. ඒකත් හරි. දැන් මෙන්න මේ වගේ සෙල්ලම් බඩුවෙන් ගන්න speaker එකකට hand free එක කූරක් high කරලා මෙන්න මෙතෙන්ට set කරන්න. ඊට පස්සේ මේක උඩින් කාඩ්බෝඩ් කෑල්ලක් තියන්න. ඒක දාන්න ඇතුළේ කෑල්ල ටික පේන්න තියෙනවා. ඔන්න දැන් අපේ කම්පියුටරේ නෙමේ ලැප්ටොප් එක ලෑස්ති. දැන් මේක උඩින් අපි කීබෝඩ් එක තියලා බලමු වැඩ කරනවද කියලා. අපි උන් කළා. කෝඩ් ටිකක් ඇහිලා ටිකක් යනවා මේක ඔන්නෙන්න. දැන් අපි connect එක ගහලා keyboard එක connect කරන්න යන්නේ. ඔව් high කළා. keyboard එක මෙතනින් තිබ්බා. දැන් අපි internet යන්න හදන්නේ. Google එකට ගිහිල්ලා දැන් මොකක්ද search කරමු. මම YouTube කියලා search කරනවා. ඇත්තටම සුපිරියට වැඩ කරනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න.